මේ කතාව කැලුම් ගැන. හිටියේ කොරියාවේ. අවුරුදු ගාණක්. තමන්ගේ වසා පද්ධතිය ආශ්‍රිතව හටගත්තා පිටිකාවක්. හැබැයි ඉතින් ඔහු කාලයක් බෙහෙත් කරා ඒක හරි ගියේ නෑ. ඊට ලංකාවට ඇවිල්ලා බෙහෙත් කරා. තරමක් දුරට ඔහු හොඳ අතටපත් වුණා. මේ ඔහු ගැන කතාව. මේ ඉන්නේ කැලුම් නිලන්ත සේරසිංහ. එයා අවුරුදු ගානක්ම දකුණු කොරියාවේ රස්සාව කරා. කැලුම් හොඳ ගායකයෙක්. දකුණු කොරියාවේ රස්සාවට යන්න කලින් කැලුම් දෙරණ වැඩසටහනකින් තමන්ගේ හැකියාව උණුත් ප්‍රදර්ශනය කළා. ඒ දකුණු කොරියාවේ රැකියාව කරගෙන යද්දී කැලුම්ට ජීවිතේ මිනිස්සෙට දැනගන්න තියෙන නරකම ආරංචිය දැනගන්න වුණා. ඒ තමයි තමන්ගේ ජීවිතය අහිමි වෙන රෝගයකින් ඔහු පෙළෙනවා කියන එක. ඒක පිළිකාවක්. ඔහු වසා ග්‍රන්ථි පද්ධතියේ පිළිකාවකින් පෙළෙනවා. ඊට පස්සේ කොරියාවේ දුක් විඳලා හම්බ කරපු හැම සතයක්ම වගේ බේදම් කරලා පිළිකාව හොඳ කරගන්න උත්සාහ කරලා. ඒත් ලක්ෂයකින් එක්කෙනෙක්ට විතර හැදෙන පිළිකාව කොරියාවේදී හොඳ කරගන්න කැලුම්ට බැරි වෙනවා. අන්තිමේදී ලංකාවේ මහරකම පිළිකාරෝහලෙන් කැලුම්ට සුවයක් ලබා ගන්න පුළුවන් වෙලා ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඉන්පස්සේ ඔහු DJ සංගීතයත් එක්ක ජීවිතේ ආයෙත් පටන් ගන්නවා. ඒත් ඔහුට දෛවයේ පුංචි සරදමක් කරලා කියලා ඔහුට දැනගන්න වැඩි කාලයක් යන්නේ නැහැ. පිළිකාව නැවතත් ක්‍රියාකාරී වෙලා. ඒත් මේ වතාවේ ඔහු සුව කරගන්න නම් විදේශ රටකින් ආනයනය කළ යුතු ඖෂධයක් ලබා දිය යුතු වෙනවා. ඒත් ඒ ඖෂධය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 40ක් විතර වෙනවා. කැලුම් කලින් අවස්ථාවේ නම් ඖෂධ සඳහා සියලු වියදම් කැලුම්ම දරාගෙන තියෙනවා. ඒත් දැන් කැලුම්ට මේ බෙහෙත ගන්න වෙන විකල්පයක් නැහැ. දැන් ඔහු ඒ ඖෂධය ගන්න වෙහෙසෙනවා. ඉතින් කැලුම්ගේ ඉදිරි ජීවිතය ගැන තීරණයක් ගන්න ඔබට පාරයි. ජනවාරි 1 වෙනිදා මේ ගෙවිච්ච ජනවාරි 1 වෙනිදා මහරගම පිළිකාරෝහලේ කැලුම් ඒ ගීතේ ගායනා කරපු හැටි. පිටින් සාමාන්‍ය පුද්ගලයෙක් වුණා අපි හැමෝටම හිතා ගන්න බැරි දේවල් තමයි වෙන්නේ. හෙට මට අනිද්දා ඔබට වෙන්න පුළුවන්.